හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් අපි යමු බලන්න අපේ දොංෂින් විශ්වවිද්‍යාලයේ සිංහල හා දමිළ අලුත් අවුරුද්ද සමරන්න අපි කොහොමද එකතු වුණේ කියලා. අපි ඉතින් මේකට අපේ මිඩ් ටර්ම් එකෙන් පස්සේ වසන්ත ඍතුවේ ලස්සන දවසක් දාගත්තා. අපිට කැම්පස් එකෙන් ඇත්තටම ස්පොන්සර් කරනවා මේ ඉවෙන්ට් එකට. මොකද අපේ ස්ටුඩන්ට්ස්ලා දැන් ගොඩක් ඉන්න නිසා. එතකොට දොංෂින් විශ්වවිද්‍යාලයේ ශ්‍රී ලංකන් ස්ටුඩන්ට් ඇසෝසියේෂන් එකේ ප්‍රෙසිඩන්ට් මම, වයිස් ප්‍රෙසිඩන්ට් අපේ කල්පනී, අපි දෙන්න එක්ක අපේ යාළුවෝ අපේ සහෝදරියෝ හැමෝම ඇත්තටම ගොඩක් උදව් කරා මේ ඉවෙන්ට් එක සක්සස් කරගන්න. මේ හැමෝම එකතු වුණ නිසා තමයි අපිට ඒ වගේ ලස්සන සක්සස්ෆුල් ඉවෙන්ට් එකක් කරන්න ලැබුණේ. ඇත්තටම මේක තමයි අපේ යුනිවර්සිටි එකේ කරන පළවෙනි අලුත් අවුරුදු උත්සවය. ඉතින් මේකට අපේ ප්ලැනට් K එකේ නිෂි මැඩම්, ෂේන් සර්, ඒ වගේම NSB එකේ අපේ ජයන්ත සර්, අපේ නාජු විහාරයේ අපේ ස්වාමින් වහන්සේ මේ හැමෝගෙම ආශිර්වාදය සහයෝගය අපිට ලැබුණා. අපේම සහෝදරියන්ගේ දක්ෂතා එක්ක තමයි අපි ඉවෙන්ට් එක පටන් ගත්තේ. අපේ ප්‍රොෆෙසර්ස්ලා ආවා. එතකොට අපේ ඉන්ටර්නැෂනල් ඔෆිස් එකෙන් මේ හැමෝම සම්බන්ධ වෙලා මේ තියෙන මැරතන් එක වෙලාව. ඉතින් අපේ ළමයි හරිම උද්‍යෝගයෙන් තමයි මේ හැම ගේම් එකකටම සහභාගී වුණේ. බලන්නකෝ එයාලගේ තියෙන උනන්දුව. ඉතින් මේ වගේ ලස්සන මතකයන් ගොඩක් එදා දවසේ අපේ ළමයින්ට අත්විඳින්න ලැබුණා. ලස්සන නර්තනයන් වගේම විවිධ විනෝදජනක ක්‍රීඩා මේ හැම දෙයකින්ම එදා දවසේ පිරීලා ගියා. ඇත්තටම අපේ හැමෝම හරියට සතුටු වුණා. මොකද අපේ රටින් ඈත් වෙලා අපි වෙන රටක ජීවත් වෙන්නේ. ඉතින් අපිට අපේ රටේදී ඒ අපි අත්විඳපු අපේ සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද අපේ මේ පිරිසත් එක්ක එකතු වෙලා සමරනකොට ඇත්තටම ගොඩක් සතුටුයිනේ. මොකද අපි හැමෝම එකම යුනිවර්සිටි එකේ. ඉතින් බලන්නකෝ එකම යුනිවර්සිටි එකේ වුණත් පිල් බෙදිලා කඹ ඇද්දට කාගේවත් හිතේ කිසිම තරහක් නැහැ. හරිම අපූර්වට හරිම ආදරණීය ලෙස ගෙවුණු දවසක්. හැමෝම ගොඩක් විනෝද වුණා. මේ ඉතින් අපේ අවුරුදු කුමරා සහ කුමරිය තෝරපු අවස්ථාව. ඉතින් අපේ හැමෝම අපේ සහෝදර සහෝදරියෝ කඩවසම් ඒ වගේම ලස්සනයි. ඉතින් මේ හැමෝම අතරින් එදා දවසේ අපි 3 දෙනෙක් තෝරගත්තා. අපේ ඉන්ටර්නැෂනල් ඔෆිස් එකෙන් සහ අපේ නිෂි මැඩම් එකතු වෙලා තමයි ඒ ජජ්මන්ට් එක ලබා දුන්නේ. හරිම ලස්සන මොහොතක්. ඉතින් බලන්නකෝ අපේ හැමෝටම තිබ්බ මේ උනන්දුව. හරිම ලස්සන දවසක් තමයි ගෙවිලා ගියේ. ඔයාලා හැමෝටමත් ඉතින් එහෙනම් සුබම සුබ සිංහල හා දමිළ අලුත් අවුරුද්දක් වේවා.